අයිබෝන් ළමයි. හරි. වාඩි වෙන්න. නම් ලකුණු කරලා ඉමු. ඉන්නවනම් ඉන්නවා කියලා කියන්නේ. ඉන්නවනම් ඉන්නවා කියලා කියන්න ඕනේ. දහම්. සුපුන් ඉන්. නුවන්. චාමර. චාමර ඇයි ආවේ නැත්තේ? දානේ ගියා. දානේ හොඳට කෑවද? අනේ මන් දන්නේ තමුසලාටත් දානේ ගෙවල් මලගෙවල් මගුල් ගෙවල් ඔක්කොම මේ සතිය දවස් 5නේ. ඈ ඉස්කෝලෙන් ඕනේ නැහැ. ඕවට ගිහින් ඉන්න. හරි. අද පාඩමට පොත් ටික ගන්න. ඔන්න මම මාතෘකාව ලියනවා. ඔය පිටිපස්සේ ළමයි කෑ ගහන්න එපා. ඔය පිටිපස්සේ පොලිමේ ඉන්න චාමරගේ පේලියේ ඉන්න අය කෑ ගහන්න එපා. දැන් කී පාරක් කිව්වද කෑ ගහන්න එපා කියලා? හරි. මං අද පාඩම උගන්වන්නේ නැහැ. හරි? පාඩම උගන්වන්නේ නැහැ මං. ගන්නවා පොත්. ගන්න. අච්චු පොත ගන්න. පෙරලා ගන්නවා පිටු අංක 22. හරිද? චාමර. තමුසෙට ඔය කට කියවන්න පුළුවන් නම් පොතත් කියවන්න පුළුවන්. නැගිටිනවා. නැගිටලා කියවන්න පටන් ගන්නවා පාඩම. නැගිටිනවා ඉතින් මොකද පුටුවට ඇලවිලාද? නැගිටිනවා. මාව ඔතනට ගෙන්න ගන්න එපා චාමර. නැගිටිනවා. තටමනවා. ඔන්න තටමනවා ඉතින් කොහෙද ඉතින් තටමනවා ඉවරයක් නැහැ. පාඩම කියව ගන්න බෑ. තමුසලා 8 වසරට මේ උඩින් පාත් උනාද? එකේ ඉඳන් 7 වසරට යනකම් මොනවද තමුසලා කරේ? වාඩි වෙනවා චාමර වාඩි වෙනවා. සුපුන් මගේ පුතා නැගිටලා පාඩම කියව. නැගිටින්න මගේ පුතා. කියව. කොහෙද ඔය යන්නේ? කෝච්චි අල්ලන්න යනවද? කෝච්චි අල්ලන්න යනවද? අනේ මන් දන්නේ මේ පන්තිය නම් මට හම්බෙච්ච ජරාම පන්තිය මට ප්‍රෙෂර් වැඩි වෙනවා මට. වාඩි වෙනවා. මල්ෂා මගේ පුතේ නැගිටලා කියවන්න පාඩම. ඔව් මුලින්ද කියවන්න. අන්න ළමයි කනට මී පැණිවක් කරනවා වගේ බලනවා පාඩම් කියවන හැටි. චාමර බලනවා. බලාගෙන හැදෙනවා මේ මල්ෂලා දිහා බලාගෙන හැදෙනවා. චාමර මේ මල්ෂා දිහා බලාගෙන හැදෙනවා. චාමර පාඩම අහගන්නවා. චාමර ඔය එහා පැත්තේ ළමයාට අනින්න එපා. අනේ දෙයියනේ චාමර වාඩි වෙනවා. මොකද්ද ඔය හිටගෙන කරන්නේ? වාඩි වෙනවා. නේ දෙයියනේ මට ප්‍රෙෂර් හැදේ. චාමර යනවා පන්තියෙන් එළියට.